හෙලෝ ලස්සන ළමයි ටික 2026 අලුත් අවුරුද්ද පටන් ගන්න එන්න මාත් එක්ක ලෑස්ති වෙන්න. ඉතින් මං අද මේක තමයි අඳින්නේ. ඉතින් අද පළවෙනිදා. ඉතින් පළවෙනිදා කොහොමත් ෆන්ක්ෂන්ස් තියෙනවා, එක දේවල් තියෙනවා, පාටිස් තියෙනවා. ඉතින් මමත් මගේ ජොබ් එකට යන්න මම ලෑස්ති වුණේ මෙන්න මෙහෙම. මම වෙනදට නම් මේකප් කරන්නේ නැහැ. නමුත් අද මම මේකප් එකක් කරන් යනවා කියලා හිතුවා. මම විශේෂ දවස් වලට තමයි ලොකුවට මේකප් එකක් දාන්නේ. නැත්තම් මම මගේ මූණට මේකප් දාන්නේ නැහැ. ඉතින් මම මුලින්ම ටෝන කරලා මගේ මූණට ඔයිල් ස්ටොප් කියන මොයිස්චරයිසර් එක තමයි ඇප්ලයි කරන්නේ. මොකද මගේ මූණ කොයි වෙලෙත් තෙල් වෙනවා. ඉතින් ඔයිල් එන හින්දා මම ඒක මේවා කරගන්න තමයි ඔයිල් ස්ටොප් කියන මොයිස්චරයිසර් එක යූස් කරේ. ඊට පස්සේ සන්බ්ලොක් එක ඇප්ලයි කරා. මම ඒකත් අර තලි ගන්න නැහැ. සන්බ්ලොක් එකත් යාන්තම් තමයි ඇප්ලයි කරන්නේ. මොකද ඊළඟට ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන හින්දා මම හිතුවා මගේ මූණ මුලින්ම ප්‍රෙප් කරගෙන ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ ස්කින් කලර් එකට මැච් වෙන්න මට ෆවුන්ඩේෂන් දෙකක් මික්ස් කරන්න වෙනවා. ඒ දෙක මික්ස් කරලා එන්න චුට්ටයි ඩොට් තියන්න මට එහෙම ලොකු මේකප් එකක් ඕනෙත් නැහැ. මම එහෙම ලොකුවට මේකප් කරන්න ආසත් නැහැ. ඉතින් මම ওই විදිහට ඩොට් දෙක තුනක් වගේ මූණ හැමතැනම තියලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ පවුඩර් එකෙන් මම ඒක සෙට් කරගන්නවා. මොකද මගේ ෆවුන්ඩේෂන් එක නැත්තම් ඔයිල් වෙන්න බලනවා. ඊට පස්සේ දිය වෙන්න බලනවා. ඒ හින්දා කොහොමද මට දාඩිය දැම්මම මේකප් නම් අල්ලන්නේ නැහැ මගේ මූණේ. මේ ෆවුන්ඩේෂන් මම හිතන්නේ වියානා බ්‍රෑන්ඩ් ඒවා නෙමෙයි. ඒ කියන්නේ මම බ්‍රෑන්ඩඩ් ඒවා ලොකුවට යූස් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ යන්නේ මම අයිබ්‍රෝස් දෙකට. ඉතින් මුලින්ම අයිබ්‍රෝ බ්‍රවුන් පෙන්සිල් එකකින් ඇඳගෙන ඊට පස්සේ මස්කාරා එකෙන් මම පොඩ්ඩක් ඩාර්ක් කරගන්නවා අයිබ්‍රෝ දෙක. එතකොට චුට්ටක් පේනවා. ඔයාලත් ඒ ට්‍රික් එක try කරලා බලන්න. ඒකෙන් අයිබ්‍රෝ දෙක ලස්සනට එනවා. ඒක මූණටත් ලස්සනයි එලියක් දෙනවා. ඉතින් ඊට පස්සේ මම අයි ෂැඩෝ තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් අයි ෂැඩෝ ඇප්ලයි කරද්දී උනත් මම ලොකුවට ඇප්ලයි කරන්නේ නැහැ. බ්‍රවුන් ෂේඩ් එකක් අයි ලිඩ් එකේ ගානවා. තනිකරම ලිඩ් එකේ ගානවා. ඒක තමයි මගේ අයි ෂැඩෝ මේකප් එක. ඒ කියන්නේ අයි මේකප් එක. ඊට පස්සේ අයිලයිනර් මස්කාරා මම යූස් කරනවා. ඉතින් අයිලයිනර් එකත් මම ලොකුවට පාවිච්චි කරලා නැහැ. දිගට ඇඳලා නැහැ. ඉතින් අයි ලිඩ් එක ඉවර වෙනකම් විතරක් අයිලයිනර් එක මම අඳිනවා. ඊට පස්සේ රෙඩ් මැට් ලිප්ස්ටික් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මම ඒක ආසම ලිප්ස්ටික් එකක්. ඊට පස්සේ බ්ලෂර් වලින් මගේ කට්ස් ටික හදා ගන්නවා මූණේ. ඉතින් කන්ට්‍රෝල් කරගන්න එපා මූණ. ඉතින් ඒ ටික කරලා ඉවරලා පොඩි හයිලයිට් එකක් දෙනවා. මොකද ඒක චුට්ටක් හොඳයි කියලා හිතුණා දිලිසෙන්නත් එක්ක. ඉතින් හයිලයිට් එක දීලා ඊට පස්සේ නොස් කට් එකත් මම චුට්ටක් හදනවා. මගේ නහය නයි ඉතින් හදන්න දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් නහය හදන්න වෙනවා. ඊට පස්සේ කොණ්ඩෙට මොකද කරන්න කියලා හිතලා කොණ්ඩ මම මෙන්න මේ විදිහට හෙයාර් ස්ටයිල් එකක් දාගත්තා. ඉතින් කොහොමද ලුක් එක කියලා කියන්න යන්න ලැබුවා මේ 2026 අවුරුද්ද ඔයාලට සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳින් මේ අවුරුද්ද ගෙවන්න මම හැමෝටම ආදරෙයි. තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. බයි.